good morning යාළුවනේ අයබෝවන් වෙලාව 6:18යි අද ඇවිල්ලා අගෝස්තු 10 26 අගෝස්තු 10 ඉතින් දැන් තමයි මම ටිකක් ගෙදරින් පොඩ්ඩක් මගට ආවා දැන් තමයි මම පික් මී එකයි ඌබ් එකයි ඔන් කරන්නේ තෙල් ගහ ගන්න තෝරේ මචං මේ අද සවුන දවසක් ඊයේ ඉරිදා මම මචං ගියා ඉතින් ත්‍රිවිල් එකේ ග්‍රීස් එහෙම ගහගෙන මගේ ග්‍රීස් කරගන්නේම හිතා ගන්නයි මචං කොහොමද වෙලා තියෙන්නේ කියලා දිග ඇක්සලේ මචං ඇද වෙලා දිග ඇක්සලේ ඇද වෙලා සත පහේ කටු දෙකම දෙපැත්ත වංගිරි දෙකට තියෙන සත පහේ කටු සෙට් දෙකෙන් දෙපැත්තම එක සෙට් එක මචං මේ කඩලා ගිහිල්ලා හිතා ගන්න බෑ කොහොමද වෙලා තියෙන්නේ කියලා ඕගොල්ලෝ මේ මම නිකන් කිව්වේ ඒක ඉතින් එහෙම මචං සීන් එක මේ කොල්ලුබිලි ඩිරෙක්ෂන් එකක් ගහනවා පික් මී එකේ මේ ඌබ් එක තොන් කරගන්න ඕනේ ඌබ් එකේ මචං ෆේස් රෙකග්නිෂන් එක ඉල්ලුවා ඒක මේක දෙන්නවා කැමරාවට හෙලකෝ එකක් දානවා හෙලකෝ එකක් දුවනවා මචං හෙලකෝ එකේ 6ක වදිනවා හෙලකෝ එකේ වෙලාවකට තාම මචං මේක මේ හදලා නැහැ මගේ නම්බරේ අනේ වන්දා මේ බලමු ගොඩකට මෙහෙන් නම් හෙලකෝ වදින්න මෙහෙම වදින්න පික් මී හැරේ ඌබ් හරි තමයි ඉතින් මචං අද දවසේ දුවලා බලමු කොහොමද සෙට් වෙන්නේ කියලා හරි ජය වේවා ආයිබෝන් යාළුවනේ වෙලාව 3:04යි මේ පික් මී එකේ මචං 6300යි ඌබ් එකේ ඌබ් එකේ 2450යි මචං දැන් මේ තෙල් ගහගත්තා 2500ක උදේ ෆුල් ටැංක් ගහගෙන ආවේ දැන් ආයෙ තව 2500ක තෙල් ගහගත්තා මේ බලමු මේ හෙල එකේ නම් මචං මන් දිව්වේ නෑ අද හෙල එක වැඩි ඔන් කළෙත් නෑ උදේ පොඩ්ඩක් ඔන් කළා එච්චරයි දැන් මචං දෙමඩ කොට ඉන්නේ දෙමඩ කොට මොකක්ද මේකට කියන්නේ කාගේස් එක ඉස්සරහින් ලොකු එක ඉතින් මචං අපි දුවලා බලමු හලෝ මචං සුබ රාත්‍රියක් වෙලාව 10 මාරයි දැන් මං ගෙවල් ගාවේ ඉන්නේ ගෙවලට තව චුට්ටක් දුරක් යන්න තියෙනවා පික් මී එකේ මචං අද 9800යි ටාගට් එක මචං මේ ඉන්සෙන්ටිව් එක සෙට් වුණා ඌබ් එකේ මචං ඌබ් එකේ මචං 5110යි හරිද එතකොට අතේ 11ක් වගේ තියෙනවා අවුලක් නැහැ මේ වොලට් එකේ මචං තියෙනවා ඌබ් එකේ 1871ක් දැන් මම හෙට කොහොම හරි මම පේමන්ට් දාන්න නැතුව මචං කොහොම හරි try එක ඌබ් එකේ කාඩ් එක ටිකක් දුවලා මේ ගාන පියව ගන්න තමයි එහෙනම් අපි සෙට් වෙමු හෙට එහෙනම් ජය වේවා සුබ රාත්‍රියක් good morning යාළුවනේ අයබෝවන් වෙලාව 6:18යි අද ඇවිල්ලා අගෝස්තු 10 26 අගෝස්තු 10 ඉතින් දැන් තමයි මම ටිකක් ගෙදරින් පොඩ්ඩක් මගට ආවා දැන් තමයි මම පික් මී එකයි ඌබ් එකයි ඔන් කරන්නේ තෙල් ගහ ගන්න තෝරේ මචං මේ අද සවුන දවසක් ඊයේ ඉරිදා මම මචං ගියා ඉතින් ත්‍රිවිල් එකේ ග්‍රීස් එහෙම ගහගෙන මගේ ග්‍රීස් කරගන්නේම හිතා ගන්නයි මචං කොහොමද වෙලා තියෙන්නේ කියලා දිග ඇක්සලේ මචං ඇද වෙලා දිග ඇක්සලේ ඇද වෙලා සත පහේ කටු දෙකම දෙපැත්ත වංගිරි දෙකට තියෙන සත පහේ කටු සෙට් දෙකෙන් දෙපැත්තම එක සෙට් එක
මචං මේ කඩලා ගිහිල්ලා හිතා ගන්න බෑ කොහොමද වෙලා තියෙන්නේ කියලා. ඕගොල්ලෝ මේ මම නිකන් කිව්වේ ඒක. ඉතින් මචං සීන් එක මේ කොල්ලපුරිය ඩිරෙක්ෂන් එකක් ගහනවා පික්මි එකේ. ඌබ එකත් ඔන් කරගන්න ඕනේ. ඌබගේ මචං ෆේස් රෙකග්නිෂන් එක ඉල්ලුවා. ඒක මේක දෙන්නවා කැමරාවට. හෙලකෝ එකක් දානවා, හෙලකෝ එකක් දුවනවා මචං. හෙලකෝ එකේ 6ක වදිනවා. හෙලකෝ එකේ වෙලාවකට තාම මචං මේක මේ හදලා නැහැ මගේ නම්බරේ. අනේ මන්ද මේ බලමු ගොඩකට මෙහෙන් නම් හෙලකෝ වදින්න මෙහෙම වදින පික්මි හැරි ඌ බහරි තමයි. ඉතින් මචං අද දවසේ දුවලා බලමු කොහොමද සෙට් වෙන්නේ කියලා. හරි ජය වේවා. ආයිබෝන් යාළුවනේ වෙලාව 3:04යි. මේ පික්මි එකේ මචං 6300යි ඌබ එකේ ඌබ එකේ 2450යි මචං. දැන් මේ තෙල් ගහගත්තා 2500ක උදේ ෆුල් ටැංක් ගහගෙන ආවේ. දැන් ආයෙ තව 2500ක තෙල් ගහගත්තා. මේ බලමු මේ හෙල එකේ නම් මචං මන් දිව්වේ නෑ අද. හෙල එක වැඩි ඔන් කළෙත් නෑ. උදේ පොඩ්ඩක් ඔන් කළා එච්චරයි. දැන් මචං දෙමඩ කොට ඉන්නේ. දෙමඩ කොට මොකක්ද දැන් ඊට කියන්නේ කාගේස් එක ඉස්සරහින් ලොකු එක. ඉතින් මචං අපි දුවලා බලමු. හලෝ මචං සුබ රාත්‍රියක්. වෙලාව 10 මාරයි. දැන් මං ගෙවල් ගාව ඉන්නේ. ගෙවලට තව චුට්ටක් දුරක් යන්න තියෙනවා. පික්මි එකේ මචං අද 9800යි. ටාගට් එක මචං මේ ඉන්සෙන්ටිව් එක සෙට් වුණා. ඌබ එකේ මචං ඌබ එකේ මචං 5110යි. හරිද? එතකොට අත 11ක් වගේ තියෙනවා. අවුලක් නැහැ. මේ වොලට් එකේ මචං තියෙනවා ඌබ එකේ 1871ක්. දැන් මම හෙට කොහොම හරි මම පේමන්ට් දාන්න නැතුව මචං කොහොම හරි try එක ඌබ එකේ කාඩ් එක ටිකක් දුවලා මේ ගාන පියව ගන්න තමයි. එහෙනම් අපි සෙට් වෙමු හෙට. එහෙනම් ජය වේවා සුබ රාත්‍රියක්.